Hi everyone. ඔයගොල්ලන්ට කොහොමද? මම හිතනවා ඔයගොල්ලන් හැමෝම හොඳින් සතුටින් ඉන්නවා ඇති කියලා. ඉතින් ඔන්න අද අලුත් vlog එකකින් මම එනවා. ඉතින් මෙතන දැක්කහම කොහෙද කියලා කිස් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. ලොක්කෝ පොඩ්ඩෝ හැමෝම කැමති දැනක තමයි අද මම ඇවිත් ඉන්නේ. ඒ තමයි සූ එක. ඉතින් දෙහිවල සූ එකට තමයි මේ මම ආවේ. ඉතින් අපි බලමු ඉස්සරහට කොහොමද සුලොජි එකේ ටුවර් එක කියලා. ඉතින් මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. මගේ වීඩියෝස් බලන හැමෝටම ගොඩක් thank you. ඉතින් අපි මුලින්ම ගියේ ආමි මැදුර බලන්න. මාළු බලන්න ආස අයට හොඳ තැනක්. හැබැයි එදා නම් ඉතින් අපිට ගොඩක් අය බලා ගන්න හම්බුනේ නැහැ. මෙතෙන්ට ගිහින් තියෙන අය බලන්න. ඉතින් එදා ටිකක් crowded දවසක්. මොකද long weekend එකක් තිබිච්ච නිසා වෙන්න ඇති කියලා මම හිතනවා. ඔතනට ගිහිල්ලා ඉතින් අපි මාළු ටිකත් පොඩ්ඩක් බැලුවා. ඒගොල්ලෝ ඉතින් ඉන්නවා පීන. අපි ඉතින් එකත් චුට්ටක් බලලා එතනින් ඉස්සරහට ගියා. ඊට පස්සේ ඉතින් අපිට හම්බෙච්ච කෙනා තමයි මෙන්න මෙයා. මෙයාව දන්න කෙනෙක් ඉන්නවද? මෙයා තමයි ලොකු පැස්වරා. ඇත්තටම කිව්වොත් එයා එකෙනෙක් නෙමෙයි. එතන ගොඩක් කට්ටිය හිටියා. ඉතින් අපිත් එයාව පොඩ්ඩක් බැලුවා. එතකොට තමයි තේරුනේ මෙන්න මේ අර අන්තිම මිනිස්සු ඉන්න පුළුවන් හරියටම එක්කෙනෙක් ඇවිත් ඉන්නවා. මං හිතුවේ එයා මොනවා හරි කකා ඉන්නවා කියලා. ඒ වුණාට එයා බලන්නකො එයාගේ හොටෙන් මිනිස්සුන්ට අනිනවා. ඒ නිසා මෙයා බලන්න යන කෙනෙක් ඉන්නවා නම් ස්පෙෂලිම පොඩක් පරිස්සමින් ඉන්න. මොකද එයා කොටන්න තමයි බලාගෙන ඉන්නේ. ඉතින් බලන්නකො ඔන්න එයා කරන දේ. ඊට පස්සේ මං හිතන්නේ එයා කෑම කන්න ඕන නිසා ගියාද කොහෙද? ඔන්න ඔහොම ඉතින් එයා ගියා. නෝමලි සූ එකට යන කෙනෙක් නම් දන්නවා ඒගොල්ලන් හැම සතෙක්ම නම්බරින් කරලා තියෙනවා 1 to 60 මං හිතන විදිහට. එතකොට අපිට තියෙන්නේ ඒ නම්බර් එක බලාගෙන ඒ විදිහට ඒක ඉස්සරහට නම්බර්ස් බලාගෙන යන එක. දැන් අපි 1 2 3 ඉවර කරානේ. එතකොට අපි ඊළඟට යන්න ඕනේ 4 එකට. ඉතින් ඒක හරිම ලේසි. එතකොට අපිට එක සතෙක්වත් මිස් වෙන්නේ නැතුව බලා ගන්න පුළුවන්. ඉතින් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මම නම් ආසම සත්තු ජාතිය තමයි කොටි, සිංහයෝ, එතකොට වලහා එහෙම. ඒ වුණාට මුලින්ම පටන් ගන්නේ බර්ඩ්ස්ලාගේ කෝණේ කියන්නේ. ඉතින් ඒ නිසා බර්ඩ්ස්ලා ටික බලාගෙන යනවා. ඒගොල්ලෝ ගැන ඉන් ඩීටේල්ස් නම් කියන්න මම ඇත්තටම දන්නේ නැහැ. හැබැයි එක විදිහේ ලංකාවට ආවේනික අය, එතකොට මයිග්‍රේට් කරන බර්ඩ්ස්ලා, එතකොට එක විදිහේ එක අමුතු ෆීචර්ස් තියෙන බර්ඩ්ස්ලා ගොඩාක් මෙතන හිටියා. ඒගොල්ලන් හැමෝටම යුනික් ෆීචර් එකක් තියෙනවා. ඉතින් මේ වගේ දේවල් මං හිතනවා හැමෝටම වටිනවා කියලා බලන එක. මොකද මේ වගේ සමහර සත්තු අපි කවදාවත් දැකලා නැහැ. ඉතින් මෙතනත් හිටියා ශ්‍රී ලංකාවටම ආවේනික වෙච්ච බර්ඩ්ස්ලා ජාතිත් ඉන්නවා. ඉතින් බලන්නකෝ ඒගොල්ලෝ ඉන්න විදිහ. කිරහෝ එහෙම ඉන්නවා එක වර්ග එක නම් වලින්. ඒගොල්ලන් හැම එක්කෙනාගෙනම නම් කියන්න මම දන්නේ නැහැ ඇත්තටම. හැබැයි ගොඩක් විශේෂයි ඉන්නවා එතන. ඉතින් බර්ඩ්ස්ලාට ආස කෙනෙක් ඉන්නවා නම් ඔයාට ඒ ඒරියා එක ගොඩක් ඉම්පෝටන්ට් වෙයි. මේ බලන්නකො මෙයා අයිනටම ඇවිල්ලා ඉන්න ලොක්ෙක් වගේ. හැබැයි ඉතින් මං කල්පනා කරේ මේ සත්තු කුඩු කරලා ඉන්න එක හොඳයිද කියලා. හැබැයි ඉතින් එහෙම කුඩු කරලා තිබුණ නැත්තම් ඉතින් අපිට බලා ගන්න වෙන්නේ නැහැනේ. ඒගොල්ලන්ට ඕන හැමදේම මං හිතන්නේ ලබා දෙනවා.
අපි ගියේ උදෙන්ම නිසා ලොකුවට ක්‍රවුඩ් එකක් හිටියේ නැහැ. දවල් වෙනකොට නම් මම දැක්ක ගොඩක් පොලිමක් තියෙනවා. ඉතින් ටික දුරක් යනකොට හරිම මහන්සියිනේ. එතකොට ඉතින් මට සතු බෙලිලත් එපා වෙනවා. ඒත් ඉතින් කරන්න දෙයක් නැහැ. දැන් ඔක්කොම සතු ටික බලලා තමයි එළියට යන්න වෙන්නේ. ඉතින් ඒ අතරේ එක එක ස්ටෝල්ස් තියෙනවා, අයිස්ක්‍රීම්ස් තියෙනවා, එක සොෆ්ට් ඩ්‍රින්ක්ස්, එතකොට ජූස් බාර්, එහෙම ගොඩක් ඉතින් ගාඩන් එක ඇතුලේ තියෙනවා. ඔයගොල්ලන්ට යන ගමන් මහන්සි නම් කන්න බොන්න ඕනම දෙයක් කරන්න පුළුවන්. ඊට පස්සේ නම් ළමයි ওই ඒරියා එකේ මොනවද තිබ්බද කියලා මට හරියටම දැන් මතක නැහැ. ওই වෙලාව වෙනකොට හොඳටම අවු වැටිලා. එතකොට ඉතින් ඔයාලා දන්නවනේ. හරිම මහන්සි. ඕන බර්ඩ්ස්ලා සෙට් එක අනිත් පැත්තෙන් ගියාම අපිට බලා ගන්න පුළුවන්. ඒගොල්ලන් හරිම කලර්ෆුල්. බ්ලූ, ග්‍රීන්, එතකොට අර බ්‍රයිට් යෙලෝ, එහෙම කලර්ස් ගොඩාක් කම්බිනේෂන් එකක් තිබුණා. තව උතන එක්කෙනෙක් හිටියාගේ කලර්ස් හරිම ස්පෙෂල්. ඔය ඉන්නේ රෙඩ් එක්කෙනෙක්. ඒගොල්ලෝ හරිම හයියෙන් කෑ ගහනවා ওই වෙලාවේදී. ඒ කියන්නේ මම දන්නේ නැහැ මොකද හේතුව කියලා නම් එන්නම සද්දෙට කෑ ගහනවා. ඊට පස්සේ ඒගොල්ලන් අතර මොකක් හරි ප්‍රශ්නයක් මං හිතන්නේ. දන්නේ නැහැ ඉතින් මොකද්ද ඒ රීසන් එක කියලා නම්. ඔය ඉන්නේ ඉතින් මම ඉතින් ඔහේ යනවා. ඒ වෙනකොට බලන්න පටන් ගත්තා විතරයි. ඒත් මම කකුල් රිදෙනවා ළමයි. ඕගොල්ලන්ගෙත් එහෙමද? එහෙම ඉන්නවා එනම් කමෙන්ට් එකක් දාන්න. ඇත්තටම මම සුවොලොජි එකට යන්න ඕනේ කියලා හිතුවේ. සමාවෙන්න සුවොලොජි එකට නෙමෙයි සූ එකට යන්න ඕනේ කියලා හිතුවේ ගොඩක් කල් ඉඳන්. හැබැයි ඉතින් chance එකක් ආවේ නැහැ. ඉතින් මේ පාර කොහොම හරි මට සූ එකට යන්න chance එකක් හම්බුණා. ඇත්තටම ඉතින් අපි පොඩි කාලේ සූ එක බලන්න යන හරි ආසයිනේ. මං හිතන්නේ ලොකු වුණා කියලාත් ඒක වෙනස් වෙන්නේ නැහැ කියලා. මං ඉතින් කලිනුත් ඔයගොල්ලන්ට කිව්වනේ මං එච්චරම බර්ඩ්ස්ලාට ඉන්ට්‍රෙස්ටිං නැහැ කියලා. හැබැයි මගේ ඉන්ට්‍රෙස්ටිං එක්කෙනෙක් ඊට පස්සේ හම්බුණා. මෙන්න මෙයා බලන්නකෝ. මේ වලා හොඳටම නිදි. ඉතින් අර අවුවයි රස්නේ එක්ක තිබුණු මහන්සිය ඔක්කොම ගියා මෙයාව දැක්කට පස්සේ. හැබැයි එයා නම් රස්න නිසා වෙන්නේ නැති හොඳටම අර ග්‍රාස් එක උඩ නිදාගෙන ඉන්නවා. ඉතින් එයාව අපිට හරියට පෙවුනෙත් නැහැ. හැබැයි මම zoom කරලා පුළුවන් විදිහට වීඩියෝ කරගත්තා. ඔයගොල්ලොත් ඉතින් බලන්නකෝ. ඊට පස්සේ ඉතින් මෙන්න මං ආසාවෙන්ම බලන්න හිටපු කට්ටිය ටිකත් හම්බ වුණා. තව ගොඩාක් සතුන් බලලා තමයි ඔතෙන්ට අපි ආවේ. හැබැයි මම ඒ ඔක්කොම ඉන්ක්ලූඩ් කරන්න ගියොත් මේ වීඩියෝ එක ගොඩක් දිග වෙන හින්දා මං හිතුවා මං ආසම කට්ටිය ටික දාලා මේ වීඩියෝ එක එඩිට් කරන්න ඕනි කියලා. ඇත්තටම කිව්වොත් මේගොල්ලෝ ගොඩක් ඈතින් මේ ඉන්නේ. මම මේ ෆෝන් එකෙන් zoom කරලා තමයි මේ වීඩියෝස් ටික ගත්තේ. ඉතින් මේගොල්ලෝ හරිම ආඩම්බරෙන් ඇවිද ඉන්නවා. මේ එක්කෙනෙක් ඉන්නවා එයා හැම වෙලාවකම ටික දුරක් ඇවිදිනවා ආයෙ එනවා. ඒ වගේ එයාගේ ඇවිදීමක් තියෙනවා. මම දන්නේ මොකද රීසන් එක කියලා. හැබැයි අනිත් අය නම් පොඩ්ඩක් නිදාගෙන ලයිව් වෙලා වගේ තමයි එතන හිටියේ. ඉතින් ඔයගොල්ලෝ ටිකටම මගේ වීඩියෝස් වලට කැමති නම් ලයික් කරලා කමෙන්ට් කරලා ඔයගොල්ලන්ගේ යාළුවොත් අතර ෂෙයා කරලා මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. මම ඉස්සරහට ලස්සන vlogs අරගෙන එන්නම්. කවුද කැමති මෙන්න මේ යාළුව සෙට් එක බලන්න? ඇත්තටම මේගොල්ලෝ දිහා නම් බලාගෙන ඉන්න ගියාම ගොඩක් දේවල් කල්පනා වුණා මට.
මම දන්නේ නැහැ ඒගොල්ලන්ගේ ඇඟේ ඔයිලි ගතියක් වගේ තියෙනවා. එක එක දේවල් තියෙනවා. ඒගොල්ලෝ හරි ලොකුයි. ඔව ගැන හිත මං හෙන වෙලාවක් ඔතන හිටියා. මේ වෙලාවේ අපි යනකොට ඒගොල්ලන්ට කෑම දීලා තිබුණේ. ඒගොල්ලන්ට වෙජිටබල්ස් එක එක ෆෘට්ස් ಜಾති මං හිතන්නේ දෙන්නේ. මෙන්න මෙතන කම්පෝනන්ට් එකක් තියෙනවා වෝටර් ස්ටෝරේජ් කරලා වගේ. ඉතින් මෙන්න මේකේ ෆ්ලෝ වෙවි ඔය කීප දෙනෙක්ම ඉන්නවා. මට තේරෙන්නේ නැහැ එතන මොකක්ද කියලා. හැබැයි ආ ගොඩක්ම ලොකු එක්කෙනෙක්. ලොකු රයිනෝ කෙනෙක්. මේ ඉතින් එයාම ෆ්ලෝ වෙවි ඉන්නවා. අපිට ඉතින් මේගොල්ලන්ව නිතරම දකින්න හම්බෙන්නේ නැහැනේ. ඉතින් ඒ නිසා දකින්නකොට වීඩියෝ කරලා තියාගන්නවා. ඔන්න බලන්නකෝ මෙයා. හොඳට කාලා බීලා යත් නිදි. ඉතින් මේ ටිකක් උදෙන්ම කියන්නේ 9ට ඒ වගේ 9:00ට වගේ. ඉතින් බලන්නකෝ මේගොල්ලන් බලන්න මම එනකොට මේගොල්ලෝ හොඳටම නිදි. එයා නම් මන් දන්නේ නෑ. එයා හැරිලා හිටියම නෑ. අපි යනකොට එයා නිදාගෙනමයි හිටියේ. ඊට පස්සේ මෙන්න මේ සෙට් එක බලන්නකෝ හෙල්ලෙන්නේවත් නෑ. ඒගොල්ලන්ට කියන්නේ මොකද්ද මීමින්න කියලානේ. හෙල්ලෙන්නේවත් නැතුව හේ ඉන්නවා. ඊට පස්සේ තව අපිට කුරුළු වර්ගයක් හම්බුණා. ඔහොම ඉතින් අපි ගියා. ඉතින් බලන්න ඉස්සරහට තව ලස්සන සත්තු ගොඩක් මේ වීඩියෝ එකේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මෙන්න මේ ඉන්නේ උස එක්කෙනා. එයා තමයි ජිරාෆ්. එයාත් මං හිතන්නේ ඒ වෙලාවේ හොඳට මව්ව සැරයි. එයා ඇවිල්ලා අර හෙවනට වෙලා කෝණ එකට වෙලා හිටගෙන ඉන්නවා. ඒ අනු ළමයි හරිම උසයි. ඉතින් පොඩි ළමයි ගොඩක් ආස සතෙක්නේ ජිරාෆ් කියන්නේ. ලොකු අයත් ඉතින් ආසයි. හැබැයි පොඩි අය ගොඩක් ආසයිනේ. ඔන්න ඉතින් ඊට පස්සේ ආයෙත් බලන්න ආසාවෙන් හිටපු කට්ටියක් හම්බුණා. මෙතන හිටියා ලයන්ස්ලා ටිකක්. හැබැයි ඒගොල්ලෝ ටිකක් ඈතින් හිටියේ අපිට හරියටම අර ළඟටම හොඳට බලා ගන්න බැරි වුණා. මන් දන්නේ නැහැ වෙනතරත් එහෙමද ඉන්නේ කියලා. හැබැයි ෆෝන් එකකින් zoom කරාම ටිකක් පෙනුණා. ඉතින් ආය අපිට හම්බුණා අශ්වයෝ ටිකක් එහෙම ඉස්සරහට යනකොට හම්බුණා. ඉතින් මේගොල්ලෝ නම් ගොඩක් ක්ලෝස්ලි අපිට බලන්න පුළුවන්. සිංහයෝ වගේ නෙවෙයි. ඊට පස්සේ අපි ගිය සර්පයෝ හැමින්න සෙක්ෂන් එකට. හැබැයි ඔතන මේ ඒගොල්ලන්ව නිකන් වීදුරු වගේ එතකොට ඒගොල්ලන්ට නිකන් නැචරල් එන්වයරන්මන්ට් එක වගේ හදලා තියෙන්නේ කම්පෝනන්ට් එකේ කිව්වා. එතකොට ලංකාවට ආවේ නිකයි එතකොට ඩිෆරන්ට් අර ස්පීෂීස් ගොඩක් හිටියා. හැබැයි ඉතින් මම ගොඩක්ම ඉන්ට්‍රස්ටිං නැහැ මේගොල්ලන්ට. හැබැයි ඉතින් අපි සූ එක බලන්න ගියාම ඔක්කොම දේවල් ටික බලලා කම්ප්ලීට් කරන්න ඕනේනේ. ඒ නිසායි මාත් එක්ක ගියපු අනිත් එක්කෙනා හරිම ආසාවෙන් මේක එන්ජොයි කරා. ඒ නිසායි තමයි ස්පෙෂලි මේ සෙක්ෂන් එක බලන්න අපි ගියේ.
ඉතින් මේ දිගටම තියෙන්නේ ඇත්තටම එක සර්පයෝ ගැන. ඔයගොල්ලොත් ඉතින් බලාගෙන ඉන්න. මං ඉස්සරහටත් ලස්සන වීඩියෝස් අලුත් අවුරුද්ද කියන බලාපොරොත්තු වෙනවා. ඉතින් මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා හැමෝගෙම ආදරෙන් ඉල්ලනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි සූ එක බලන්න ගිහපු මගේ එක්ස්පීරියන්ස් එක තිබුණේ. ඉතින් මේ වීඩියෝ එක ගොඩක් කලින් කරපු එකක්. හැබැයි මම හිතුවා මේක එඩිට් කරලා අප්ලෝඩ් කරන්න ඕනි කියලා. ඉතින් මගේ වීඩියෝස් බලන හැමෝටම ගොඩක් thank you and keep watching guys. Thank you very much. Please don't forget to subscribe my channel.